යුද්ධයක් කිව්වම අපිට මතක් වෙන්නේ තුවක්කු, බෝම්බ, එහෙම නැත්නම් මිසයිල් ප්‍රහාර. හැබැයි කිසිම සද්දයක් නැතිව එකම එක බෝම්බයක්වත් පත්තු නොකර රටක පරමාණු බලාගාරයක් විනාශ කරන්න පුළුවන් කිව්ව ඔබ විශ්වාස කරනවද? අද අපි කතා කරන්නේ ලෝකයේ ප්‍රථම සයිබර් අවය විදිහට සැලකෙන ස්ටක්ස්නෙට් ගැන. මේක නිකම්ම වෛරසයක් නෙවෙයි. මේක ඩිජිටල් ලෝකෙට ඇවිත් භෞතික ලෝකයේ දේවල් කෑලිවලට කරලා දාන්න පුළුවන් ප්‍රබල අවියක්. කතාව පටන් ගන්නේ ඉරානයේ නේටන්ස් කියන ප්‍රදේශයේ. මෙතන තිබුණේ ඉරානයේ රහසිගත න්‍යෂ්ටික මධ්‍යස්ථානය. මෙහි යන්ත්‍ර දහස් ගණනක් පාවිච්චි කරලා යුරේනියම් නිස්සාරණය කරමින් තිබුණා. මේ මධ්‍යස්ථානයේ ලෝකයේ තියෙන ආරක්ෂිතම තැනක්. ඒක පොළොවට අඩි දහස් ගණනක් ගැඹුරින් පිටලා තිබුණා. වැදගත්ම දේ තමයි මෙහි තිබුණු පරිගණක පද්ධතිය. එය එයා කැප් සිස්ටම් එකක්. එනම් පිටදින හැකර් කෙනෙකුට අන්තර්ජාලය හරහා මේකට ඇතුළු වෙන්න කිසිම ඉඩක් නැහැ. එහෙනම් කොහොමද මේ වෛරසයේ පද්ධතිය ඇතුළට ගියේ? හැකර්වරු පාවිච්චි කරේ සරල උපක්‍රමයක්. ඒ තමයි USB drive එකක්. එක්ක බලාගාරයේ වැඩ කරන සේවකයෙක් මේක හොරෙන් ගිහින් ගැහුවා. එහෙමත් නැත්නම් කවුරු හරි නොදැනුවත්ව තමන්ගේ පෞද්ගලික වැඩකට මේ USB එක පාවිච්චි කළා. හරිගණයකට සම්බන්ධ කරපු සෑනි මේ වෛරසයේ වැඩ පටන් ගත්තා. මේකේ තිබුණා 0 day vulnerabilities 4ක්. ඒ කියන්නේ Windows මෘදුකාංගයේ තිබුණු Microsoft සමාගමින් පවා ඒ වෙනකොට දැනගෙන හිටියේ නැති ආරක්ෂක සිදුරු 4ක්. මේකෙන් වෛරසයට පුළුවන් වුණා කිසිම බාධාවකින් තොරව බලාගාරයේ මුළු ජාලය පුරාම පැතිරෙන්න. පුදුම හිතන දේ තමයි ස්ටක්ස්නෙට් සාමාන්‍ය පරිගණක වලට හානියක් කළේ නැහැ. ඒක හොයා ගියේ සීමා සමාගම හදපු programmable logic controls කියන උපකරණ. මේවා තමයි අර යුරේනියම් පිරිපහදු කරන යන්ත්‍රවල වේගය පාලනය කරන්නේ. ස්ටක්ස්නෙට් මේ programmable logic controls වලට ඇතුළු වෙලා ඉතාම කපටි වැඩක් කළා. මුලින්ම ඒක යන්ත්‍රවල වේගය පාලනය කළ නොහැකි තරම් වේගවත් කළා. ඒ අතරතුර පාලක මැදිරියේ ඉන්න ඉංජිනේරුවන්ට පෙන්වුවේ යන්ත්‍ර ඔක්කොම නියම වේගයට ඉතාම සාමාන්‍ය විදිහට වැඩ කරනවා කියලා. හරියට හොරෙක් බැංකුවකට ඇතුළු වෙලා CCTV කැමරාව වලට පරණ රෙකෝඩින් එකක් ප්ලේ වෙන්න ඇරලා බැංකුව මංගෝල කනවා වගේ වැඩක් තමයි මෙතන උනේ. අන්තිමේදී මොකද උනේ? වේගය දරා ගන්න බැරිව ඉරානයේ තිබුණ මිල අධිකම යන්ත්‍ර 1000කට වඩා සම්පූර්ණයෙන්ම කැඩලා විනාශ වෙලා ගියා. ඉරානයේ ඉංජිනේරුවන්ට හිතා ගන්න බැරි වුණා මොකක්ද උනේ කියලා. මේක අහම්බෙන් ලෝකෙට හෙළි වුණේ 2010 වසරේදී බෙලාරස් රටේ ආරක්ෂක අංශ මේ වෛරසය හඳුනාගත්තට පස්සේ. පසු කළ පරීක්ෂණවලදී හෙළි වුණා මේක සාමාන්‍ය හැකර් කෙනෙක්ට කරන්න බැරි තරම් ලොකු වැඩක් කියලා. මේ පිටිපස ඇමරිකාව සහ ඊශ්‍රායලයේ සිටින බවට අදටත් ලෝකයේ සැක කරනවා. ස්ටක්ස්නෙට් අපිට කියලා දුන්නේ අලුත් පාඩමක්. අද කාලේ යුද්ධ කරන්න මිසයිල් ඕනි නැහැ. හොඳට කෝඩ් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට ලෝකයේ ඕනෑම තැනක තියෙන බලාගාරයක්, බැංකුවක් හෝ රෝහලක් තමන්ගේ පරිගණකකින් විනාශ කරන්න පුළුවන්. මෘදුකාංග ඉංජිනේරයෙක් විදිහට අපි හදන පද්ධතිවල ආරක්ෂාව කොච්චර වැදගත්ද කියන එක මේ කතාවෙන් පැහැදිලි වෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණික තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. මම ඉවාන් රත්නායක. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.